ලොබුකල්කේ YouTube නාලිකාව සමග සම්බන්ධ වුණු හැමදෙනාම අදත් වැඩසටහන වෙත ආදරයෙන් පිළිගනු ලබනවා. අදත් මම බලාපොරොත්තු වෙනවා අපගේ නීති පද්ධතියට අලුතෙන් එකතු වුණු 50ක ප්‍රතිපාදන සාකච්ඡා කරන්න. අද වැඩසටහන මම මීට කලින් සාකච්ඡා කරපු වැඩසටහනක් හා සම්බන්ධයි. එහි දිගුවක් වශයෙන් තමයි අද වැඩසටහන ඔබට ඉදිරිපත් කරන්නේ. ඔබ සමහර නරඹන්නේ නැති එහෙම නැත්නම් නරඹන්න කියලා මම ආරාධනා කරනවා. මම මීට කලින් සාකච්ඡා කළා අපසතු නිවසක් එහෙම නැත්නම් වෙනත් ගොඩනැගිල්ලක් කඩකාමරයක් වෙනත් පාර්ශවයකට බද්දට කුලියට දෙනකොට බදු ගිවිසුමක් සකස් කිරීමේදී අපි අවධානය යොමු කළ යුතු කරුණු කාරණා මොනවාද කියන වග. නිසි පරිදි සකස් කරන බදු ඔප්පුවක් මත එවැනි ආකාරයේ බදු දීමක් සිද්ධ කළාට පස්සේ ඒ බදු කාලයේ අවසානයේදී හෝ ඒ බදු කාලය තුලදී අදාළ බදුගත් පාර්ශවයන් බදු ගිවිසුමේ කොන්දේසි කඩ කරමින් තවදුරටත් අපිව අපහසුතාවයටපත් කරමින් ඉන්නවා නම් 2023 අංක 1 දරන බද්දට දුන් පරිශ්‍රවල සන්තකය ආපසු ලබා ගැනීමේ පනත ඔස්සේ එවැනි අවස්ථාවකදී ගත හැකි ප්‍රතිකර්ම කවරේද යන වග තමයි අද මම සාකච්ඡා කරන්නේ. මේ පනතේ නමින්ම මේ පනතේ අරමුණ පැහැදිලි වෙනවා. ඒ වගේම පනත ආරම්භයේදීම මේ පනත ඔස්සේ ලබා ගැනීමට හැකි ප්‍රතිකර්ම දක්වලා තිබෙනවා. 2023 මෙම පනත පැනීමට පෙර ආතුව පොදු නීති තත්ත්වයන් යටතේදී නඩු පවරලා මෙවැනි ආකාරයේ අවස්ථාවලදී ප්‍රතිකර්ම ලබා ගැනීමට හැකියාව පැවතුණා. නමුත් විධිමත් කාර්යපටිපාටියන් විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීම සඳහා තමයි මෙම පනත පනවලා ක්‍රියාත්මක කරලා තිබෙන්නේ. මෙම පනතෙහි දක්වා ඇති ප්‍රතිකර්මවල සහන ලබා ගැනීමට නම් බදු ගිවිසුමක් තිබීම අනිවාර්ය වෙනවා. නියමිත ආකාරයට සකස් කරන බදු ගිවිසුමක් නැති බදු දීමනාකරුවෙකුට මේ පනතේ දක්වා ඇති ප්‍රතිපාදන ඔස්සේ සහන ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. එවැනි අවස්ථාවකදී අදාළ බදුගත් පාර්ශවයට මාසයකට කලින් එම නිවසෙන් ගොඩනැගිල්ලෙන් ඉවත් වන ලෙසට විධිමත් ආකාරයට නිවේදනයක් දැන්වීමක් ලබා දීලා එම නිවේදනය පිළිගන්නේ නැත්නම් නඩුවක් පවරලා තමයි ඔබට එවැනි පාර්ශවයක් ඉවත් කර ගැනීමට හැකියාව තිබෙන්නේ. හොඳයි අපි බලමු මෙම 2023 පනතෙහි දක්වා ඇති ප්‍රතිපාදන අනුව නඩු පැවරිය හැකි වන්නේ කුමන අවස්ථාවලදීද යන වග. බදු කාල සීමාව අවසානයේදී එහෙම නැත්නම් බදු කල් පිරුණාට පස්සේ එම බදුගත් පාර්ශවය එම නිවසෙන් පරිශ්‍රයෙන් ඉවත් වන්නේ නැත්නම් අන්න එවැනි අවස්ථාවකදී. ඒ වගේම බදු කාල සීමාව තුලදී ඒ කියන්නේ බදු කාලය අවසන් වීමට පෙර ආතුව බදු කොන්දේසි කඩ කරමින් බදු ගැනුම්කරු කටයුතු කරනවා නම් බදු මුදල මාසිකව ලබා දෙන්නේ නැත්නම් පරිශ්‍රය තුල වෙනත් ව්‍යුහාත්මක වෙනස්කම් කරමින් බදු ගිවිසුමට පටහැනි ආකාරයට කටයුතු කරමින් බදු ගැනුම්කරුවෙකු වශයෙන් තමාගේ යුතුයකම් සහ එකගතාවයන් කඩ කරමින් කටයුතු කරන අවස්ථාවකදී ඉවත් වන ලෙසට සිදු කරන ලබන නිවේදනයන් නොසලකා හරිමින් තවදුරටත් එම පරිශ්‍රයෙහි ගොඩනැගිල්ලෙහි නිවසේ රැඳී සිටින අවස්ථාවකදී මෙන්න මේ පනතේ ප්‍රතිපාදන අනුව නඩුවක් පැවරීමට බදු දීමනාකරුට හැකියාව තිබෙනවා. බදු ගිවිසුමක් සකස් කිරීමේදී බදු දීමනාකරු විසින් එකතු කරන ලබන කොන්දේසියක් තමයි යම්කිසි විදියකින් බදු ගිවිසුමෙහි කොන්දේසි කඩ කළොතින් බදු ගැනුම්කරු වෙත ඉවත් වීම සඳහා යම්කිසි කාලයකට පෙර ආතුව නිවේදනයක් නිකුත් කරලා බදු ගිවිසුම අවසන් කිරීම සඳහා හැකියාවක් තිබෙන බව. ඒ අනුව එම ගිවිසුමේ නිශ්චිතව සඳහන් කරලා තිබෙනවා නම් එම කාල සීමාව ඇතුළතදී එවැනි ආකාරයේ නිවේදනයක් නිකුත් කරලා අදාළ බදු ගිවිසුම අවසන් කිරීමට අදාළ පරිශ්‍රය නිවත් වීමට කටයුතු කරන ලෙසට බදු ගැනුම්කරු වෙත දැන්වීමට කටයුතු කරන්න ඕන. එහෙම විශේෂණ සඳහන් කළා නැත්නම් අවම වශයෙන් මාසයකට පෙර ආතුවවත් එම බදු ගිවිසුම අවසන් කිරීම සඳහා වන දැන්වීමක් බදු ගැනුම්කරු වෙත යැවීමට කටයුතු කළ යුතු වෙනවා. මෙවැනි නඩුවක් පැවරීම සඳහා ඉල්ලීම කළ යුතු වන්නේ ගරු දිසාධිකරණයට. ඒ වගේම ඔබ මෙවැනි නඩු කටයුත්තක් ගරු අධිකරණයෙහි පැවරීමට කටයුතු කරනවා නම් ඔබ විසින් ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන කවරේද යන වග පනතේ විශේෂයෙන්ම දක්වලා තිබෙනවා. අදාළ ආකෘතීන් තිබෙනවා. නයිසයි තීන්දුව ප්‍රකාශය ආකෘතිය, ඒ වගේම දිවුරුම් ප්‍රකාශ පත්‍ර ආදී විශේෂ වශයෙන්ම දක්වලා තිබෙන මෙන්න මේ ලිපි ලේඛන ඔබගේ නීතිඥවරයා සමග සාකච්ඡා කරලා අධිකරණයට ඉදිරිපත් කිරීමට ඔබට සිද්ධ වෙනවා. මෙවැනි නඩුකරයක් පවරන්නේ අදාළ ගොඩනැගිල්ලෙහි එහෙම නැත්නම් කඩකාමරයේ නිවසෙහි සන්තකය නැවත ලබා ගන්න. ඔබට ඒ සන්තකය ලබා ගැනීම විතරද ගත හැකි සහනය නැහැ. ගරු අධිකරණය ඔස්සේ වෙනත් සහන ලබා ගැනීමට ඉල්ලීමට ඔබට හැකියාව මෙම පනතෙහි දක්වලා තිබෙනවා. පැමිණිල්ලෙන් ගරු අධිකරණය වෙත සහන ඉල්ලමින් අදාළ ලිපි ලේඛන සියල්ල ගරු අධිකරණයට ඉදිරිපත් කරාට පස්සේ බදු ඔප්පුව සඳහා නිසි පරිදි මුද්‍ර ගාස්තු ගෙවලා තිබේද යන වග සහ එය අදාළ පරිදි සැකයක් නොසිතන ආකාරයට
අත්සන්‍යදල නොතාරිස්වරයාගේ සහතිකය සහ සියල්ල සලකා බලා ඒ වගේම ලියුරුම් ප්‍රකාශයෙහි කරුණු සලකා බලා බැලූ බැල්මට සාධාරණ ඉල්ලීමක් ලෙස ගරු අධිකරණය සෑහීමකට පත් වෙනවා නම් නයිසයි තීන්දුව ප්‍රකාශය නිකුත් කිරීමට කටයුතු කරනවා. මෙවැනි නඩුකරයකදී පැමිණිලිකාර පාර්ශවය වන්නේ බදු දීමනාකාර පාර්ශවය. බදු දීමනාකාර පාර්ශවය තමයි අධිකරණයෙන් සහන ඉල්ලා සිටින්නේ. ඒ ආකාරයට ඉල්ලනද සහන ලබා දෙන ලෙසට ගරු අධිකරණය විසින් බදු ගැනුම්කාර පාර්ශවය වෙත කරන ලබන නියෝගය තමයි නයිසයි තීන්දුව ප්‍රකාශය කියලා කියන්නේ. නයිසයි තීන්දුවක් නිකුත් කළාට පස්සේ එම නයිසයි තීන්දුව විත්තිකරු වෙත කඩිනමින් ලබා දීමට අවශ්‍ය ප්‍රතිපාදන පනතේ දක්වලා තිබෙනවා. මේදී විත්තිකරු කියලා කියන්නේ අදාළ පරිශ්‍රයේ තවදුරටත් රැඳී සිටින බදු ගැනුම්කරු. ඒ බදු ගැනුම්කරු වෙත අදාළ නයිසයි තීන්දුව ලබා දීමට අවශ්‍ය කටයුතු දින 3ක කාලයක් ඇතුළතදී අධිකරණයෙහි රෙජිස්ට්‍රාර්වරයා විසින් ආරම්භ කළ යුතු බවට පනතේ තිබෙනවා. එම බදු ගැනුම්කරුගේ ලිපිනය අදාළ බදු ගිවිසුමේ සඳහන් කළ තිබෙනවා. එම ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් යැවීමට හෝ බලයලත් අධිකරණ නිලධාරියෙකු මාර්ගයෙන් බාර දීමට අවශ්‍ය කටයුතු ඉතාමත් ඉක්මනින් කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන දක්වලා තිබෙනවා. නයිසයි නියෝගය ලැබුණට පස්සේ විත්තිකරුට පුළුවන්කම තිබෙනවා එම නයිසයි නියෝගයෙහි නිශ්චිතව දක්වලා තිබෙන දිනයට පෙර ආතුව එම නයිසයි නියෝගයට විරුද්ධව තමන්ගේ අදහසක් තිබෙනවා නම් ගරු අධිකරණය වෙත කරුණු වාර්තා කිරීම සඳහා දිනයක් ඉල්ලා සිටින අවශ්‍ය කාලය ඉල්ලා සිටීමට හැකියාව තවමත් විත්තිකරුට තිබෙනවා. එහෙම නැත්නම් එම නියෝගයේ දක්වා ඇති ආකාරයට දාල පරිශ්‍රය නිවත් වෙන්න ඒ වගේම තවදුරටත් දක්වා තිබෙන සහන ඉල්ලීම් වලට එකඟව එම සහන ලබා දීමට කටයුතු කිරීමට විත්තිකරුට සිද්ධ වෙනවා. තමන්ට කරුණු දැක්වීමට ගරු අධිකරණය වෙත දිනයක් ලබා දෙන ලෙසට අවසර ඉල්ලීමක් කරන්නේ නැතුව පසුව කරන ලබන ඉල්ලීම් සලකා බලන්නේ නැහැ. ගරු අධිකරණය විසින් එවැනි ඉල්ලීමක් කිරීම සඳහා නයිසයි නියෝගයේ දක්වා ඇති නිශ්චිත දිනයට පෙර ආතුව අවසර ඉල්ලීම බදු ගැනුම්කරු විසින් සිදු කිරීම අනිවාර්යයෙන්ම කළ යුතු වෙනවා. ඒ ආකාරයට විත්තිකරු විසින් නයිසයි නියෝගයට විරුද්ධව කරුණු දැක්වීමට දිනයක් අවසර ඉල්ලා සිටින අවස්ථාවකදී ගරු අධිකරණය වෙත තැපමුදලක් තැන්පත් කිරීමට එම විත්තිකාර පාර්ශවයට එහෙම නැත්නම් අර බදු ගැනුම්කාර පාර්ශවයට සිද්ධ වෙනවා. අදාළ නයිසයි නියෝගයේහි දක්වා ඇති සහනවල ප්‍රමාණ කළ ඉල්ලීම් සලකා බලා එම මුදල්, හිඟ මුදල්, බදු වාරික මුදල් සහ ඒ සියල්ල මත පදනම්ව තැන්පත් කළ යුතු අප මුදල නිශ්චිතව දක්වලා ඒ සඳහා ආඥාවක් නිකුත් කරාට පස්සේ සති දෙකක කාලයක් තුළදී විත්තිකරු විසින් එම අප මුදල ගරු අධිකරණයේ තැන්පත් කළ යුතු වෙනවා. එසේ නැහැකි නම් විත්තිකරුට හැකියාව තිබෙනවා සාධාරණ හේතු දක්වමින් තවත් කාලය ඉල්ලා සිටින්න ඒත් තවත් උපරිම සති දෙකක කාලයක් තමයි ගරු අධිකරණය විසින් ලබා දෙන්නේ. අප මුදල් තැන්පත් කිරීමෙන් පසුව තමයි මෙම නයිසයි නියෝගයට එරෙහිව විරුද්ධව කරුණු දැක්වීමට අවස්ථාව ලැබෙන්නේ. නයිසයි තීන්දුවේ නිශ්චිතව දක්වලා තිබෙන දිනයට පෙර ආතුව ගරු අධිකරණය වෙත නයිසයි තීන්දුවට විරුද්ධව තමන්ගේ අදහස් ඉදිරිපත් කිරීමට විත්තිකරු අවස්ථාව ලබා ගත්තේ නැත්නම් ඒකට අපොහසත් වුණොත් හෝ කරුණු වාර්තා කිරීම සඳහා අවශ්‍ය අවසරය ලබාගෙන අප මුදල් තැන්පත් කිරීමට අපොහසත් වුණොත් එහෙමත් නැත්නම් අප මුදල් තැන්පත් කිරීමෙනුත් පසුව විත්තිවාචිකය අධිකරණය විසින් පිළිගත හැකි මට්ටමට ඉදිරිපත් කරන්නේ නැත්නම් නයිසයි නියෝගය නියත තීන්දුවක් බවට පත් කළ යුතු බවට ප්‍රතිපාදන පනතේ 15 වන වගන්තියෙන් දක්වලා තිබෙනවා. අදාළ අප මුදල් තැන්පත් කරමින් විත්තිවාචිකය නිසි පරිදි ඉදිරිපත් කිරීම සඳහා අවසරය ලබාගෙන අදාළ නිශ්චිත කාල සීමාව තුළදී අධිකරණය වෙත ලේඛන ප්‍රමාණවත් සාක්ෂි කරුණුකාරණා ඉදිරිපත් කරමින් පැමිණිලිකරු විසින් අධිකරණය නොමග යවමින් කරුණු වසන් කරමින් පැමිණිල්ල ගොනු කර තිබෙන බවට විත්තිවාචකය මගින් සනාථ කළොතින් විත්තිකරු විසින් යම්කිසි මුදලක් ගාස්තුවක් වියදමක් දැරීමට පැමිණිලිකරුගේ ක්‍රියාකලාපයේ හේතුවෙන් සිදු වුණේ නම් එම මුදල් පැමිණිලිකරු විසින් විත්තිකරු වෙත ගෙවීම සඳහා නියෝගයක් නිකුත් කිරීමට හැකි බවට වන්නා වූ ප්‍රතිපාදන මෙම පනතේ දක්වලා තිබෙනවා. නයිසයි තීන්දුවක් නියත තීන්දුවක් බවට පත් කළාට පස්සේ එය අධිකරණය විසින් නිකුත් කරන ලද ක්‍රියාවේ යෙදවීමේ රීටාඥාවක් ලෙස සලකා කටයුතු කළ යුතු බවට පනතේ දක්වලා තිබෙනවා. විත්තිකරුට ඒ පිළිබඳව දැන්වීමක් කිරීමට අත්‍යවශ්‍ය වන්නේ නැහැ. එසේ දැන්වීමකින් තොරව අධිකරණයේ පිස්කල් නිලධාරීවරයාට පුළුවන්කම තිබෙනවා එය ක්‍රියාවේ යෙදවීමට ඒ වගේම නියෝගය නිකුත් කරලා දින 14ක කාලයක් ඇතුළතදී එම නියෝගය ක්‍රියාත්මක කිරීම සඳහා පිස්කල් නිලධාරීවරයා විසින් කටයුතු කළ යුතු බවට ප්‍රතිපාදන පනතේ දක්වලා තිබෙනවා. එම නියෝගයට විරුද්ධත්වය පෑම බාධා කිරීම යම්කිසි පුද්ගලයෙකු විසින් සිදු කරනවා නම් පිස්කල්වරයාට දින 14ක කාල සීමාවක් ලබා දෙන තිබෙනවා අධිකරණයට එවැනි කරුණුවක් වාර්තා කිරීමට.
එවැනි වාර්තා කිරීමක් පිස්කල්වරයා විසින් සිදු කරාට පස්සේ විරෝධය පාලන තැනැත්තාට ගරු අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට තමාට එරෙහිව කටයුතු නොකිරීම සඳහා හේතු කාරණා තිබෙනවා නම් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කරන ලෙසට එවැනි අවස්ථාවකදී එම විරෝධය පාන පුද්ගලයා තමාගේ අයිතිවාසිකම් හෝ වෙනත් හිමිකම් පෑමක් සම්බන්ධව සාධාරණ භාවයකින් සිදු කරන ලද විරෝධය පෑමක් ලෙසට කරුණු දක්වීමට අපොහසත් වුණොතින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව මත රුපියල් ලක්ෂ 5ක් නොඉක්මවන මුදල් දඩයකට හෝ වසර 2ක් නොඉක්මවන සිරදඬුවමකට හෝ දණ්ඩනයන් දෙකටම යටත් කිරීමට මෙම පනතේ ප්‍රතිපාදන දක්වලා තිබෙනවා. නයිසයි නියෝගය නිකුත් කරාට පස්සේ පරිශ්‍රයේ රැඳී සිටින යම්කිසි බදු ගැනුම්කරුවෙකු විසින් අදාළ පරිශ්‍රයට යම්කිසි අලාභයක් සිදු කරනවා නම් ව්‍යුහාත්මක වෙනසක් යම් ගොඩනැගිල්ලක් කඩලා ඉවත් කිරීම එහෙම නැත්නම් වෙනත් ගොඩනැගිල්ලක් ඉදි කිරීම හෝ වෙනත් ආකාරයකට යම්කිසි වෙනස් කිරීමක් සිදු කරනවා නම් ඒ පිළිබඳව කරුණු වාර්තා කරන්න හැකියාව තිබෙනවා. පැමිණිලි පාර්ශවයට විසින් ගරු අධිකරණයේ වෙතට යථා තත්ත්වයේ වෙනස් කිරීමක් සිදු කරනවා නම් එහෙම නැත්නම් වෙනත් පාර්ශවයක් ගෙනල්ලා පදිංචි කිරීමට කටයුතු කරනවා නම් නයිසයි නියෝගයට එරෙහිව කටයුතු කරන අවස්ථාවන් වලදී බදු ගැනුම්කරු විසින් අධිකරණයට අපහාස කරා යන චෝදනාව මත ඔහුට එරෙහිව දඬුවම් කිරීමට ගරු අධිකරණයට බලය පවරලා තිබෙනවා. නියත තීන්දුව දීලා එය ක්‍රියාවේ යොදවන අවස්ථාව වන විට දක්වා කාල සීමාව තුලදී අදාළ පරිශ්‍රය සම්බන්ධයෙන් හිඟ බිල්පත් ගෙවීමක්, ජල බිල්, විදුලි බිල් ආදී බිල්පත් ගෙවීමක්, ඒ සම්බන්ධව තිබෙන දඩ මුදලක්, පොලී මුදලක්, ඒ වගේ ආකාරයට යම්කිසි හිඟ මුදලක් තිබෙනවා නම් බදු ගැනුම්කරුගෙන් ඒ අය කර ගැනීම සඳහා අධිකරණය වෙත ඉල්ලීමක් කිරීමට පැමිණිලිකරුට හැකියාව ලබා දීලා තිබෙනවා. මේ පනත 2023 දී තමයි පනවන්නේ. එතකොට ඊට පෙර ආතුව ලියලා තියෙන බදු ඔප්පුවට බදු ගිවිසුම් වලට මේ පනත අදාළ වන්නේ නැද්ද කියන ප්‍රශ්නය සමහරට ඔබට එන්න පුළුවන්. පනතේ 31 වගන්තියෙන් කියනවා මේ පනත ක්‍රියාත්මක වීමට පෙර ආතුව ලියා අත්සන් කළ ලද බදු ගිවිසුම් වලට අදාළවද මෙම පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කිරීමට හැකියාව තිබෙන බව. ඒ වගේම මෙම පනත ක්‍රියාත්මක කරන දිනයට පෙර ආතුව කල්පිරන ලද යම්කිසි බදු ගිවිසුමක් වේ නම් එසේ කල්පිරලා තවමත් එම පරිශ්‍රයන්හි බදු ගැනුම්කාර පාර්ශවයන් ඉන්නවා නම් එවැනි බදු ගැනුම්කාර පාර්ශවයන්ට එරෙහිවද මෙම පනතේ ප්‍රතිපාදන ක්‍රියාත්මක කරලා සහන ලබා ගැනීමට බදු දුන්න පාර්ශවයන්ට හැකියාව පවතිනවා. ඒ වගේම ඊටමත් වැදගත් කාරණයක් පනතේ 32 වන වගන්තියෙන් කියනවා මේ පනත ආරම්භ වන අවස්ථාවේදී සන්තකය නැවත ලබා ගැනීමට හෝ වෙනත් සහන ලබා ගැනීම සඳහා යම්කිසි බදු දීමනාකරුවෙකු විසින් මේ වෙනටත් නඩුවක් පවරලා තියෙනවා නම් ඒ නඩුව මේ වෙනටත් අවසන් වෙලා නැත්නම් මෙම පනතේ දක්වා ඇති ප්‍රතිපාදන අනුව කටයුතු කරමින් නඩුවක් පැවරීමට එවැනි ආකාරයේ බදු දීමනාකරුවෙකුටත් හැකියාවක් පවතින බව මෙම පනත මගින් විශේෂයෙන්ම බදු දීමනාකරුවන්ට සහන සැලසීම සඳහා ප්‍රතිපාදන තමයි දක්වලා තිබෙන්නේ. ඉතින් මම හිතනවා ඔබට අද මම කතා කරපු කරුණු කාරණා ඉතාමත් වැදගත් වේවි කියලා. කමෙන්ට් කරන්න ඔබගේ අදහස. නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා දිගටම රැඳී සිටින්න. නැවතත් මෙවැනි වැඩසටහනකින් හමු වෙමු. ආයුබෝවන්.